අලුත් vlog එකක් අරගෙන ඉතින් ආවා. අද ඉතින් පොඩ්ඩක් වෙනස්ම වීඩියෝ එකක් තමයි ගෙනාවේ. අපි මේ යන්නේ අනුරාධපුරේ. ඉතින් මේ අනුරාධපුරේ යන ගමන් හම්බෙච්ච දන්සල් ටික තමයි මම මේ අද වීඩියෝ එකකින් ඔයගලන්ට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් බලන් ඉන්න අපිට හම්බුණ දන්සල් ටික. ඉතින් අපිට තව ටික දුවලාවක් ගියාට පස්සේ ඉතින් අපේ පළවෙනි දන්සල හම්බ වෙනවා. ඉතින් අපිට මුලින්ම හම්බුනේ කඩලා දන්සලක්. මේ ඉතින් මම නම් බැස්සේ නැහැ. තාත්තා තමයි බැස්සේ. අරගෙන ආවා ඉතින් යාමටත් එක්ක. ඊට පස්සේ ටිකක් දුර යනකොට අපිට හම්බුණා සීනි සම්බෝල පාන් දන්සලක්. ඉතින් ඒකත් හරිම රසයි. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ උණු මුණු සව්කංජියේකුත් තියෙනවා. ඉතින් අපි මේ ගියේ පුත්තලම හරහා. පුත්තලම විල්පත්තුව හරහා තමයි ගියේ. මොකද ඒ පාරවල් වල කිසිම ට්‍රැෆික් එකක් නැහැ. ඉතින් කිසිම කරදරයක් නැතුව යන්න පුළුවන්. ඒ ටිකක් ඉස්සරහා යනකොට ඉතින් මොන්ඩිසෝරි එකේ චූටි බබාලා මල් දන්සලක් මල් ටිකක් බෙදුවා අපිට. ඉතින් ඒ ටිකත් අරගත්තා. ඒ ටිකත් අරගෙන ඉතින් වටපිටේ ලස්සන බල තමයි මේ ඉතින් යන්නේ. ඊට පස්සේ ආයේ අපිට හම්බුණා සව් දන්සලක්. කියන්න ඕනේ මෙන්න මේ සව් එක නම් මාර රහයි. මාරම රසයි. ඉතින් මම හිතන්නේ දෙපාරක් විතර බිව්වා. මේ නම් තියෙන්නේ අයිස්ක්‍රීම් දන්සලක්. මේක ළඟ තවත් අයිස්ක්‍රීම් දන්සලක් තිබ්බා. ඉතින් ඒ දෙකෙන්ම අයිස්ක්‍රීම් කෑවා අපි. ඔහොම ඉස්සරහට යනකොට අපිට හම්බුණා නියම බත් දන්සලක්. ඉතින් ෆස්ට් තමයි මම ඔය චිකන් තියෙන දන්සලකින් බත් එකක් කෑවේ. කාලම නැහැ. මාර රහයි ඒ කෑම ටික. කලවම් කොළ මැල්ලු. එතකොට කිරිකොස් හදලා, චිකන් හදලා, මිරිස් කරල් පපඩම් බෙදලා ඒ බත් එක නම් පුදුම රසයි. මේ තියෙන්නේ අපේ දෙවෙනි දවසේ. ඉතින් එදත් අපිට දන්සල් වලින් කෑම හම්බුණා. මට වීඩියෝ කරගන්න නම් හම්බුනේ නැහැ. ඉතින් මේ තියෙන්නේ අපේ තුන්වෙනි දවස. අපි ගෙදර එන දවස. ඉතින් අපි ගෙදර එන්න කලින් කටුසෑයට ගිහින් ආවා. ඉතින් මේ කටුසෑය ගැන විස්තර තියෙන වීඩියෝ එකක් මම ඔයගලන්ට බ්ලොග් එකකින් අරගෙන එන්නම් අනිවාර්යෙන්ම. අපිට ඉතින් ගෙදර එන ගමන් හම්බුණා ඉස්කෝලේක පාන් දන්සලක්. ඇත්තටම මාර රහයි. හරිම පිළිවෙලයි ඒගොල්ලන්ගේ වැඩත්. ඉතින් රසටම තිබ්බා ඒ කෑම ටික. ඊට පස්සේ තවත් ඉස්කෝලේක කඩල දන්සලක් වෙදෙනවා. ඉතින් මේ කඩල ටිකකුත් අපි දාගෙන අපි කකා ආවා. ඉතින් මේ තියෙන්නේ පෝලිම් නැති දන්සල්. ඉතින් පෝලිම් හරි අඩුයි. ඔන්න ඉතින් යන ගමන් දවල්ට බත් දන්සලක් මේ හම්බුණා. ඉතින් ඒකෙත් කැමරා එකේ තිබ්බ පරිප්පු හදලා, සැමනු යලා එකට දාලා තෙල් දාලා, අඹ උයලා පපඩම්. ඒ කැම ටිකත් හරිම රසයි. අදට මගේ vlog එක ඉවරයි. ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝටම සුබ දවසක්.